උතුම් වූ බලකාර නම්බුකාර මුදල් පාර පට්ටි බාර මගේ ගම්බාර අප්පච්චි ඇතුළු උතුම් සතරවරන් 33 කෝටියක් දෙහි හාමුදුරන් වහන්සේගේම පිහිටයි සෑම ඉතින් කොහොමද දරුවනේ අද මා කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දරුවනේ මේ බොහෝ දරුවන්ට තියෙන දේවල් තමයි. මොකද අද ගත්තහම සමහර දරුවෝ ඉන්නවා දෙවොල් කරන දරුවෝ ඉන්නවා සාමාන්‍ය ඒ කියන්නේ වරම් නැති දරුවෝ ඉන්නවා මේ වෙනකොට සමහර අය දෙවොල් කරගෙන ගියත් කාලයක් තිස්සේ මේ වෙනකොට ඒ කියන්නේ සමහර වෙලාවට දරුවනේ තමන්ගේ දෙවොල් වල වැඩ පවා තමන්ට එපා වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමන්ට නිතර හිසේ රදේ ඇඟපත රිදෙන එක කම්මැලි ගතිය අලසකම පවතිනවා. ඉතින් ඒ වගේම කන්න බොන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම කෑම අප්පිරිය ආජීර්ණ ගතිය තියෙනවා. ඒ වගේම තමන්ගේ දැන් අර දෙවොලක් කරන දරුවෙන් නම් පහන් ආලෝකයක් තමන්ට තියන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ ඒවා අතහැරෙනවා. ඒ වගේම දෙවොල අඳුරු භාවයට යනවා. ඒ කියන්නේ තමන් පහන් ආලෝක තිබ්බත් ඒ කියන්නේ තමන්ගේ දෙවොලට යම්කිසි දෙයක් කෙනෙක් විසින් කියන්නේ කරලා තියෙනවා නම් පුතේ වඳුරු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ සත්තු වෙනවා දෙවොලට. ඒ කියන්නේ සත්තු කියන්නේ මහ ලොකු සත්තු නෙමෙයි දරුවනේ. ඒ කියන්නේ කෝඹි ඒ වගේම අර කුරුමිනියෝ ඒ වගේම මැස්සෝ එක ඒ වගේම දැන් මේ මීයෝ වගේ ඇවිල්ලා නිතර ජරා වාස කරනවා. ඒ වගේ වෙනවා. ඒ වගේම තමන්ගේ මේ දෙවොල් අඳුරුතාවයටම පත් වෙනවා. ඒ වගේ තමයි දැන් මේක සාමාන්‍ය දෙවොලක් එහෙම නැත්නම් වරමක් කරන්නේ නැති දරුවෙක් නම් තමන්ගේ ගත්තාම නිවස පාළුවට යනවා. ඒ වගේම තමන්ගේ මේ නිවස භූමිය පාළුවට ගිහිල්ලා තමන් කරන රැකිරස්සා කරන ස්ථානවල පවා තමන්ට ගැටලු පවතිනවා. ඒ වගේම තමන්ගේ නිවසේ ඉන්න දරුවන්ට තමන්ට නිතර ලෙඩ දුක් කාර්යතර බාධක ඇති වෙනවා. ඉතින් ඒ වගේ විවිධ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් මගේ දරුවන්ට මං කියන්නේ දැන් මේ වරන් කටයුතු කරන දරුවෙක් නම් තමන්ගේ දෙවොල අද මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් තමන්ට ඒ දේවල්පත් වෙලා තියෙනවා නම් පුතේ තමන්ට හැකියාව තියෙනවා නම් තමන් එක්ක පුදු වුණ මාලාවෙන් නැත්නම් තමන් කොමන හොමන්තරයක් උපයෝගී කරගෙන තමන්ට ඒවා සුද්ධ කරගැනීමේ හැකියාව තියෙනවා නම් යහපත්. එහෙම නැත්නම් තමන්ට එහෙම හැකියාවක් නැත්නම් මගේ පුතේ තමන් ඒවා දන්න කෙනෙක් ලව්ව කරගන්න. ඒ වගේම තමා දැන් තමන්ගේ භූමියේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් තමන් ඒවා යම්කිසි ස්ථානයකට ගිහිල්ලා පුතේ කරගන්න. මොකද දැන් ගත්තාම මේක පුතේ ඒ කියන්නේ දෙවොලට වේවා තමන්ගේ නිවසට භූමියට වේවා ඒ කියන්නේ තමන්ට කරන්නේ මේක හොඳ දේවල් නෙමෙයිනේ. ඒ කියන්නේ මේක විවිධ ඒ කියන්නේ දෙවොල් කරන අයත් කරනවා කට්ටන් විසිනුත් කරනවා. ඉතින් ඒවා කරනකොට මේ යක්ක භූත පෙරේත ඔක්කොම උපයෝගී කරගෙන තමයි යම්කිසි බන්ධන ඉන්නවල් ඒ වගේම ඉනාවල් දෙන්නේ ඒ වගේම පිල්ලිය වන්නේ ඒ වගේ දේවල් කරන්නේ. ඉතින් එහෙම වුණාම තමන් යම්කිසි දේවස්ථානයකට ගිහිල්ලා ඒවා බලාගෙන ඒවා කපලා අයින් කරගන්න. ඒ වගේම තමන්ට හරි ආරක්ෂාවක් තමන් භූමියට තමන්ගේ කරවල් වලට දාගන්න පළඳින්න. ඉතින් ඒ වගේ තමන් දැන් තමන් වරන් හිමි දරුවෙක් නම් තමන් අනිවාර්යෙන් තමන්ගේ මේ දෙවොලේ තියෙන දෝෂ අයින් කරගන්න පුතේ. ඒ කියන්නේ දැන් තමන් කාලයක් තිස්සේ කියන්නේ දෙවොල කරගෙන ඇවිල්ලා තමන්ට මේවා කරන්න හිතෙන්නේ නැහනේ. එහෙම වුණාම තමන් ආයිත් කවුරු හරි කියලා හරි තමන්ට හිතිලා හරි පහන් ආලෝකයේ තියෙනවා. නමුත් පුතේ එතෙන්ට පහන් ආලෝකයේ තිබ්බට ඒ වෙනකොට දැන් තමන්ට යම්කිසි දෙයක් කරලා තමන්ගේ භූමිය කියන්නේ නරක දෙයකින් සීමා කරලා තියෙනවා නම් තමන්ගේ දෙවොල් වලට පහන් තිබ්බට වැඩක් නැහැ. තමන් එහෙම වුණාම පුතේ අනිවාර්යෙන් ඒවා පිරිසිදු කරගෙන පහන් ආලෝක තියන්න පුරුදු වෙන්න. එහෙම නැති වුණොත් තමන්ට ඒ කියන්නේ සුබදායක දේවල් කරගන්න අපහසුයි. ඉතින් අනිත් එක තමයි මම විශේෂයෙන් කියනවා මේ වරන් හිමි දරුවෙක් නම් තමන් ඒ කියන්නේ මේ මූලික අඩිතාලෙම ඉඳලා තමන් දැනගන්න ඕන තමන් දෙවොලට යනකොට තමන්ට තමන්ගේ මහ දෙවොලට ඒ වගේ තමන්ගේ මේ
දේවස්ථානයේ ඉදිරිපිට තමන්ගේ තොරන් මාලාවක් තියෙනවා නම් තොරණට කඩුල්ලට තමන් මේ පැංගිරි මාලාවක් වගේ කපලා තමන් ඒ වැඩ කටයුතු කරනවා නම් හරි යෝග්‍යයි. ඒ වගේම තමන් මේ කහදියර එකක් නිතර සිද්ධි කරගෙන තියෙනවා නම් ඒක තමන්ට මේ අතපය හොද ගන්න උනත් තමන්ගේ භූමියට ඉහා ගන්න උනත් ගොඩාක් යහපත්. තමන්ට පුළුවන් නම් මේක ජල නන්දනයෙන් උනත් ප්‍රශ්නයක් නැහැ පුතේ. ගොඩක් හොඳයි. එහෙම නැත්නම් තමන් වැඩ කරන පිහිට ගන්නා වූ දෙවි දේවතාවන් හරහා තමන් නිකන් කනලව් කරගෙන හරි ඒක ඒ දිනේට කියනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ බන්ධන යම්කිසි අමනුෂ්‍ය දෝෂයක් හරි කුමන හෝ දෙයක් කරලා තමන්ගේ මේ දෙවොල් සිර භාවයට ඒ කියන්නේ අඳුරු වෙලා තියෙනවා නම් ඒවට අනිවාර්යෙන් තමන් ඒ පිළියම් කරලා තමන් වැඩ කටයුතු පටන් ගන්න. එහෙම නැතුව පුතේ ආවට ගියාට ඒවා කරන්න එපා. ඒවා නිසියාකාරව අනිවාර්යෙන් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමන් මේ ආධුනික වරන් දරුවෙක් නම් පුතේ තමන් එකපාරටම මං අර හැමදාම කියනා වගේ පහන් ආලෝක දෙවි දේවතාවන්ට තියන්න යන්න එපා. තමන්ගේ දෝෂ අයින් කරගන්න, තමන්ගේ ඥාතියා බලපත් කරගන්න, දෙවොල් යහන් හරියාකාර ශක්තිමත් කරගන්න. ඒ වගේම තමන් පුරුදු වෙන්න හරි පිරිසිදුවෙන් මේ දෙවොල් වල වැඩ කටයුතු කරන්නේ. නියමිත වෙලාවට පහන් ආලෝක තියන්න. ඒ වගේම කිරිකොටු නියම වෙලාවට ඒවා කැප කරන්න. ඒ වගේම මේ සෙනවිරත්න කඩවරුන් වහන්සේ වෙනුවෙන් ඒ කඩවරුට කැප කරන්න. ඒ වෙලාවේ ඒ දවසේ ඒ ගන්න කලමනා ඒ හැමදේම දැනගෙන කරන්න. එහෙම නැතුව ආවට ගියාට මේ කඩවරු කොට උනත් තියන්න එපා. එහෙමම කරදරයි බාධකයි. ඒ වගේම තමන් මේ වරන් දරුවෙක් නම් තමන් මස් මාංශ කන දරුවෙක් නම් අනිවාර්යෙන් තමන් ඒ වැඩ කරන දවසට හරි නොකා ඉන්න තමන් පුරුදු වෙන්න. ඒ වගේම තමා තව දැන් තමන්ගේ මේ දෙවොල් යහන් මම අර කිව්වනේ තමන් වැඩ කරන වෙලාවට තමන් මේ කහදිහර ටිකක් කියලා මම කිව්වනේ පැංගිරි මාලාවක් හරි කපලා ඒවා සුද්ධ පවිත්‍ර කරගන්න කියලා ඒ ආකාරයෙන් කරගන්න. මේක දැන් අර තමන්ට මෙහෙමයි දරුවනේ. තමන් අර නිසි ගුරු ඇසුරක් තියෙනවා නම් තමන්ට මේවා කර තියාගැනීමේ හැකියාව තමන්ට අවබෝධය ලැබෙනවා. ඉතින් තමන් අර ආධුනික දරුවෙක් නම් තමන් කිසි දෙයක් දන්නේ නැති දරුවෙක් නම් තමන්ට තේරෙන්නේ නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා යම්කිසි ස්ථානවලට ගිහිල්ලා මේ වෙනකොට තමන්ට ඉන්න හිටපු ඉඩම පවා උගස් කරලා ඉවර වෙලා ඒවා ඒ ප්‍රශ්න තියාගෙන තමන් දේවස්ථානයකට ගිහිල්ලා මේවා බලලා ඉවරලා තමන් වැඩ කරන්න ගන්න. අවසානට හදපු අරමුකුත් නැහැ. ඒ වගේම තමන්ගේ අර ඉන්ඩීටින තිබ්බ ඉඩම පවා නැති වෙලා. ඉතින් හින්දාමයි පුතේ හරියාකාරව වැඩ කටයුතු කරගන්න. ඒ වගේම තමන්ට මම කියන්නේ නැහැ පුතේ මගේ දෙවොලට පැමිණෙන්න කියලා. දැන් මේ දුරින් ගොඩාක් දරුවෝ කතා කරලා අහනවා මෑණියනි මට එන්න උවමනාව තියෙනවා ගොඩක් දුරයි මෙහෙමයි කියලා. මම පුතේ මං කිසි දරුවෙකුට බල කරන්නේ මගේ දේවස්ථානයට එන්න කියලා. නමුත් තමන්ට උවමනාව තියෙනවා නම් තමන්ට හැකියාව තියෙනවා නම් තමන් ඇවිත් මගෙන් වැඩ කරගනි. ඉතින් ඒ වගේ තමන්ට සුදුසු ස්ථානයකින් තමන් ඒ කටයුතු කරගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම බොහෝ දේවල් තියෙනවා පුතේ කියන්නේ. ඒ කියන්නේ දැන් මේ වරන් කටයුතු කරනකොට ඒවා පුතේ හරි ඒ කියන්නේ තමන්ටම ආවේනික රහස්. ඒ කියන්නේ දැන් ওই කඩවරු කොටුව තියෙනකොට උනත් ඒ වගේම මේ දෙවොල් වල උනත් වැඩ කරනකොට ඒවා විවිධ පැතිකඩ තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම දැනගෙන තමන් කරන්න ඕන. මොකද නිසි ගුරු ඇසුරක් ලැබුණොත් නම් පුතේ අනිවාර්යෙන් මේ වරන් කටයුතු එන හිටින්න ඒවා නිසියාකාරව කරගන්න පුළුවන්. ඉතින් මං බලාපොරොත්තු වෙනවා පුතේ පසුව නැවතත් මේ සම්බන්ධව ටිකක් කතා කරන්න. මොකද මම මේ වැඩ කටයුතුත් එක්ක තමා මම මේ වීඩියෝ එක ගෙනෙන්නේ. ඉතින් කියන්න කනගාටුයි. ඒ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා ඉතින් වීඩියෝ බලනවා. ඒක තමන් ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ කියන්නේ තමන් අවබෝධයක් ගත්තා නම් මේ වගේ එහෙම කරයි කියලා හිතනවා. ඉතින් ඔයාලා හැමෝටම යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මට යොමු කරන්න. මම පුළුවන් වෙලාවට පිළිතුරු දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමටම උතුම් ගම්බාරප්පච්චි ඇතුළු සතර වළන්දේ හාමුදුරන් වහන්සේගේ පිහිටයි. ඒ වගේම ඔබලාගේ හැම දෙනාගේම හැම කරදර බාධකයක්ම දුරු වේවා. සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා.